එහෙම ඒ කාලෙම යද්දි එකපාරට රැන්ඩම්ලි එකපාරට මට කෝල් එකක් ආවා. ආන්සරාම බ්‍රෝ මම මහේෂ් කතා කරන්නේ. කවුද? මහේෂ් මේ කේමක් බ්‍රෝ. අම්මට ඊට පස්සේ ලිම් කියන්න බ්‍රෝ මොකද වෙන්නේ? ඊට පස්සේ මෙහෙමයි මෙහෙම දේවල් ටිකක් ඕනේ. එලගිරි මං කෝ එලගිරි බ්‍රෝ මංගේ එන්නෂන් එක කියලා අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා මිරිස්සත් හන්දේ හිටියා. එතන ඉන්නකොට මේක ආවා. ඇවිල්ලා අදාල් දේවල් ටික ගත්තා. ඊට පස්සේ අරගෙන ඉවරලා එයා ගියා හරිද? ගියා කියන්නේ දැන් මෙහෙම අරගෙන එයා ආපු වාහනේට මෙහෙම යනවා. අඩි දෙකක් විතර තියලා ආයිත් පාරක් හැරලා මයින් යවුවා. බ්‍රෝ එයා මොකද කරන්නේ දැන්? මං කෝ මං ගියා පැත්තට යනවා බ්‍රෝ කියලා. අපිත් එක්ක යන්න ඕන ස්මෝක් එකක් දාමු කියලා. අම්මර මං කෝ එලගිරි යන්. ඔයාගේ ටර්නින් පොයින්ට් එක තමයි අඩි දෙකක් ගිහිල්ලා ආයිත් ආවේ. හරි. ඔව්. ඊට පස්සේ මං කෝ යන් කියලා ගියා. ගෙදර එක්කන් ගියා. ගිහිල්ලා අපිට ස්මෝක් එකක් දාලා. ඊට පස්සේ එහෙම ඉද්දි තමයි මම ෂේප් එකේ කිව්වේ මේ බ්‍රෝ මේ මමත් මෙමයි අපි රැප් කරනවා මේ අපේ ක්‍රූ එකක් තියෙන රස්තිය අදුපතන ඔයා ඒවා කියනකම් ගෙදර ගිහිල්ලා ඒ සෙට් වෙලා කියනකම් ඔයා රැප් සීන් එකට ඉන්ට්‍රස්ට් කියලාවත් මැකා දන්නේ නැහැ. ඒකම වෙලාව කියන්නේ. රයිට් ඊට පස්සේ ඉතුරු ටික ඊට පස්සේ කොහොමද ඊට පස්සේ තමයි මම මැකාට කිව්වේ සීන් එක මැකා මෙහෙමයි මේ මමත් මේ රැප් කරන්න ආසයි අපි මේව සීන් එකක් තියෙන අපේ ක්‍රූ එකක් ඉන්නවා රස්තිය අදුපතනම කියලා අපි පොඩ්ඩක් හිමිට වැඩ කරගෙන යනවා ආතල්ලේ එහෙම කියලා මේ කිව්වා ඊට පස්සේ මට ගියා මැක එලගිරිනේ රැප් එකක් දාලා පෙන්නන්න කියලා ඊට පස්සේ මම රැප් එකක් දාලා පෙන්නුවා රැප් එක දාලා පෙන්නුවට පස්සේ මම කිව්වා බ්‍රෝ එලගිරි බ්‍රෝ ආදින 44 ඉන්නේ කියලා ඒ වෙලම කිව්වද රයිට් කොහොම තමයි ඔන්න ස්මෝකියෝ 44 කල්ලියට කොහොමද ජොයින් වෙන්නේ කියලා ඔන්න විස්තරය පැහැදිලි කරා